පුතාලා හැමෝටම ආයුබෝවන්. අදත් තවත් විනෝද ජනක පාඩමකින් අපි හමු වෙනවා. English Fun with Chani. පුතාලා හැමෝම ආදරයෙන් පිළිගන්නවා. අපි මේ පාඩම් මාලාවේ මුල ඉඳලා ඒවල ඉඳලා ඉසඩ් දක්වා අකුරු ටික ශබ්දත් එක්ක ඉගෙන ගන්නවා. ඒ වගේම ඒ අකුරු වලට අදාළ ඒ ශබ්ද වලින් පටන් ගන්න වචන කීපය බැගිනොත් ඉගෙන ගන්නවා. මේ අකුරු ටික ඉගෙනගෙන ඉවර වෙනකොට මගේ පුතාලා වචන ගොඩාක් දන්නවා. ඒ වගේම වචන හදන්නත් ඉගෙන ගන්නවා. අපි තව අකුරු කීපයක් ඉගෙනගෙන වචන හදන්නේ කොහොමද කියලා ඉගෙන ගන්නවා. අද අපි 4 වෙනි අකුර තමයි ඉගෙන ගන්නේ. English alphabet එකේ 4th letter එක 4 වෙනි අකුර. අපි මේ වෙනකොට alphabet එකේ A, B, B, C, K ඉගෙනගෙන තියෙනවා. මෙන්න මේ අකුරු වලට අදාළව වචන 5 ගානෙත් අපි ඉගෙන ගත්තා. දැන් පුතාලට මේ වචන ටික පුළුවන් වෙන්න ඕන. පහුගිය වීඩියෝස් නැවත නැවත බලලා අකුරු අමතකයි නම් ඒ අකුරු මතක් කරගන්න ඕන. හැම දවසකම අලුත් අකුරක් ඉගෙන ගන්න කලින් පාඩම් ටික නැවත බලලා මතක් කරගෙන ඉන්නවා නම් වඩා හොඳයි. මේ English alphabet එකේ මේ අකුරු පවුලේ යාළුවෝ 26 දෙනෙක් ඉන්නවා. යාළුවෝ කී දෙනෙක්ද ඉන්නේ පුතේ? good. යාළුවෝ 26 දෙනෙක් ඉන්නවා. ඒ යාළුවන්ගෙන් යාළුවෝ 3 දෙනෙක් දැන් ඉගෙනගෙන ඉවරයි. ඊළඟ යාළුවා ගැන ඉගෙන ගන්න තමයි දැන් අපි සූදානම් වෙන්නේ. A, B, C, D. D. අද ඉගෙන ගන්නේ D. Let's learn the letter D. D is for dog, doll, duck, and door. හොඳයි පුතේ. පුතාලා ABC song එකත් නැවත අහලා අකුරු ටික මතක් කරගෙනම D යාළුවා ගැන ඉගෙන ගමු. පුතාලා මේ වීඩියෝ එක ඉවර වෙලා හරි නැත්තම් පුරුද්දක් විදිහට දවසේ වීඩියෝ එක බලන්න කලින් හරි ABC ටික නැවත අහන්න ඕනේ. එහෙම වුණාම තමයි අපිට මේක ඉක්මනට කරගන්න පුළුවන් වෙන්නේ. අපි මේ පාඩම් මාලාව දිගටම කරගෙන යනවා. අකුරු, වචන, වැකි, ඊළඟට grammar ඉගෙනගෙන මේ language එක හොඳට ලියන්න, කියවන්න, කතා කරන්න අපි පුරුදු වෙනවා. ඕකේ. අපි පටන් ගමු. පුතාලා අප්පුඩි ගහ මාත් එක්ක ABC එක සැරයක් කියමු. A, B, C, D, E, F, G, H, I, J, K, L, M, N, O, P, Q, R, S, T, U, V, W, X, Y and Z. W, X, Y and Z. A, B, C, D. D. ඔන්න අද යාළුවා තමයි D. හොඳයි පුතේ. මේ D කියන අකුරේ ශබ්දය තමයි ඩ. පුතාලගේ දිවේ ඉස්සරහ කොටස දත්වල පිටිපස්සෙන් තියලා තමයි මේ ශබ්දය පිට කරන්න ඕනේ. ඩ කෝ කියලා බලන්න මාත් එක්ක. ඩ. මේ D. ඩ සවුන්ඩ් එක මතක තියාගන්න අපි පුංචි ගීතයක් ගායනා කරමු. D for dog. Dog goes woof, 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 woof. D for duck. Duck goes quack, quack.
for door. Look for door that's open wide. Let's all say da, 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 da. Dog, da, duck, da, dog, da, 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 da. ඔන්න අදත් යාළුවෝ ටිකකුත් එනවා පුතාලව බලන්න. බලන්නකො මේ කවුද එන්නේ කියලා. D D dog D dog පුරතල් බලු පැටියෙක් නේද? D dog. D D duck D duck. හොඳට පීනන්න දන්න තාර පැට්ටෙක් නේද මේ එන්නේ? D D doo D doo. අපි ගෙදරට ඇතුල් වෙන්නේ මෙන්න මේකෙන්. දොරක් D doo. D doll D doll. පුතාලා සෙල්ලම් කරන්න ආස කරන බෝනෙක්ෙක්. D doll. D D drum D drum. කවුද මේ? සද්දේ දාන්න පුළුවන් කෙනෙක් තමයි drum. drum එකක්. අපි නැවත බලමු. D D D D D D dog D D duck D D door D D doll D D drum. Very good. අපි අද වචන 5ක් ඉගෙන ගත්තා. අකුර D D අකුරේ ශබ්දය තමයි D D. බලන්න මේ හැම වචනයක්ම පටන් ගන්නෙ D වලින්. D dog D duck D door D doll D drum. Okay, very good. දැන් ඊළඟට පුතාලට තව පොඩි වැඩක් තියෙනවා. මම මේ වචනේ එක සැරයක් කියවුවාම පුතාලා පස් සැරයක් කියන්න ඕනේ. Are you ready? D dog D duck D door D doll D drum ඔන්න අදත් පුතාලට තව ඇක්ටිවිටි එකක් ගෙනාවා මම. බලන්නකෝ අද වෙනස් විදිහේ ඇක්ටිවිටි එකක් තියෙන්නේ. පුතාලා හොඳට අහගෙන ඉන්න ඕනේ මං කියන වචන. මේ වචන වලින් ඩ
සවුන්ඩ් එකෙන් පටන් ගන්න වචන ඇහුන ගමන් පුතාලා අප්පුඩියක් ගහන්න ඕනේ. ඒ වචනේ පටන් ගන්නේ ඩ වලින් නෙවෙයි නම් අප්පුඩියක් ගහන්නේ නැතුව ඉන්න ඕනේ. Are you ready? Duck, apple, dog, cat, dog. Okay, very good. පුතාලා අප්පුඩියක් ගැහුවේ duck, dog, dog කියන වචන වලට නේද? very good. ඒවා ඔක්කොම පටන් ගන්නේ ඩ කියන ශබ්දයෙන්. ඊළඟට පුතාලට තියෙන්නේ අපි මේ ඉගෙන ගත්ත වචන ටික මතකද කියලා බලන්න. මම නම් දන්නවා මගේ පුතාලා හැමෝටම මේ වචන ටික හොඳට මතකයි. හොඳටම මතකයි. very good. okay. දැන් පුතාලා S පියා ගන්න ඕනේ. S පියාගෙන මතක් කරන්න බලන්න අපි අද ඩ ශබ්දයෙන් පටන් ගත්ත වචන ඉගෙන ගත්තා ඒ මොනවද කියලා. very good. පුතාලට මේ වචන පහම මතකයි. හුරතල් බලු පැටියා ඩ වලින් පටන් ගත්ත ඩ dog. ඒ වගේම පීනන්න දන්න තාරා තාර පැටියා ඩ duck මතකයි. අපි ගෙදරට එන්න ගෙදර ඇතුළට එන්න භාවිතා කරන දොර ඩ door මතකයි. අපි ගොඩක් ආසාවෙන් සෙල්ලම් කරන බෝනික්කා ඩ doll මතකයි. එක එක සද්ද දාන ඩ drum ඒකත් මතකයි. very good. නියමයි. දැන් පුතාලට තියෙන්නේ පුතාලගේ රූල් නැති පොත අරගෙන මෙන්න මේ වචනවලට අදාළ රූප ටික ඇඳලා පාට කරන එක. වීඩියෝ එක පෝස් කරලා ඒ ටික ඇඳලා පාට කරන්න. ඒ පාට කරන ගමන් අඳින ගමන් මතක් කරන්න ඕනේ මොකද්ද මේ වචනේ කියලා. නියමයි. ඊළඟට තියෙන්නේ පුතාලට මෙන්න මේ අකුර ක්ලේ වලින් හදාගන්න එක. පුතාලා ළඟ තියෙන ක්ලේ ටිකක් අරගෙන අත උඩ තියලා රෝල් කරලා මේ D අකුර හදාගන්න ඕනේ. බලන්නකො පුතේ ලොකු D අකුර, කැපිටල් අකුර. එහෙම නැත්නම් ඒකට කියනවා අපර් කේස් කියලා. මේ D අකුර හදාගනිද්දී කෙලින් ඉරක් වගේ කෑල්ලක් හදා ගන්නවා. ඒකට ලොකු බණ්ඩියකුත් හදා ගන්නවා. ලොකු බණ්ඩියක්. ඒකත් අතේ රෝල් කරලා රවුම් භාගයක් වගේ වෙන්න තිබ්බනම් ඔන්න කැපිටල් D අකුර එනවා. ඊළඟට තියෙන්නේ අපිට සිම්පල් D හදා ගන්න. මේකෙත් කෙලින් තියෙන ඉරක් වගේ කොටසක් හදාගෙන පිටිපස්සට පොඩි රවුම් භාගයක් දාන්න ඕනේ. දැක්ක නේද හදලා තියෙන විදිය? very good. ලස්සනට හදාගන්න. හරි පුතේ, ඔන්න බලන්න අද මං පුතාලට පෙන්නනවා කොහොමද අපි ක්ලේ වගේ පිටි වලින් ගෙදරදී මේ අකුරු හදන්න අවශ්‍ය මිශ්‍රණය හදාගන්නේ කියලා. මේකට අපිට ඕන වෙනවා පිටි ටිකක්, පොල් තෙල් ටිකක්, ඒ වගේම වතුර ටිකක්. මේ පිටි ටිකට වතුර අවශ්‍ය ප්‍රමාණයට දාලා තෙල් ටිකකුත් එකතු කරලා හොඳට අනා ගන්න ඕනේ. මේ අනාගන්න ගමන් මෙන්න මේ මිශ්‍රණයට පුතාලා කැමති පාටක් දාගන්න පුළුවන්.
මම අද ලා කොළ පාට එකතු කරගත්තා. මේ විදිහට ගුලි වෙන් කරලා පාට කීපයක් එකතු කරගන්නත් පුළුවන්. කලින්ම පිටි ටික වෙන් කරලා ඒකට පාට කීපයක් දාගෙන ගුලි කීපයක් හදා ගන්නත් පුළුවන්. මේ විදිහට හදාගත්ත පිටි වලින් රෝල් කරලා අකුරු හදන විදිය දැන් අපි බලමු. ඊළඟට පුතාල ළඟ ඉතුරු වෙලා තියෙන ක්ලේ වලින් ඩොග් කෙනෙක්, ලස්සන ඩක් කෙනෙක්, ඩෝ එකක්, ඩෝල් කෙනෙක්, ඩ්‍රම් එකක් යන දේවලුත් හදාගන්න ඕනේ. හරි පුතේ, දැන් අපි මේ අකුර ලියාගන්න තමයි යන්නේ. writing practice. මේ අකුර නිවැරදිව ලියන ආකාරයටම ලියන්න පුරුදු වෙන්න ඕනේ. බලන්න කැපිටල් D ලොකු අකුර නැත්තම් අපර් කේස් D කොහොමද ලියන්නේ කියලා. කෙලින් ඉරක් අඳිනවා. ඊට පස්සේ ලොකු රවුම් භාගයක් අඳිනවා. ඔන්න කැපිටල් D. ඊළඟට සිම්පල් D ලියද්දී පුංචි රවුම් භාගයක් C අකුර වගේ එකක් අඳිනවා. ඊළඟට කෙලින් ඉරක් අඳිනවා. Capital D. Standing line down, go to the top and draw a half circle top to down. Simple D. Small C shape and standing line top to bottom. Very good. දැන් ඔන්න පුතාලට මම පෙන්නුවා මේ අකුර කොහොමද ලියන්නේ කියලා.
පුතාලා මේ අකුර ලියන නිවැරදි ක්‍රමයට පුතාලාගේ සෑන්ට්‍රේ එකේ ලියලා පුරුදු වෙන්න ඕනේ. පුතාලා හැමදාම පාවිච්චි කරන සෑන්ට්‍රේ එකම දිගටම පාවිච්චි කරන්න. මේ සෑන්ට්‍රේ එකේ ඇඟිල්ලෙන් ලියන්න ඕනේ. මුලින්ම කැපිටල් D ඩ ශබ්දය එන කැපිටල් D ලියලා පුරුදු වෙන්න ඕනේ. කෙලින් ඉරක් අඳින්න, රවුම් භාගයක් අඳින්න. ඔය විදිහට D අකුර හොඳට ලියලා පුරුදු වුණාට පස්සේ සිම්පල් D අකුරත් ලියන්න ඕනේ. පුංචි C එකක් ලියනවා, ඊට පස්සේ කෙලින් ඉරක් අඳිනවා. ඔය විදිහට සිම්පල් D එකත් හොඳට ලියලා පුරුදු වෙන්න ඕනේ. ඇඟිල්ලෙන් ලියලා හොඳට පුරුදු වුණාට පස්සේ තමයි අපි ඊළඟ වැඩේට යන්නේ. හරි පුතේ, ඊළඟට අපිට තියෙන්නේ ලොකුවට ලියාගත්ත කැපිටල් සහ සිම්පල් D අකුරු දෙක උඩ අපි ළඟ තියෙන ගල් කැට හරි එහෙම නැත්නම් ලොකු ඇට වර්ගයක් හරි අහුරන්න තමයි තියෙන්නේ. පුතාලා දන්නවා දැන් අකුර නිවැරදිව ලියන ක්‍රමය. මෙන්න මේ ක්‍රමයටම තමයි අපි ගල් කැට අහුරන්න ඕනේ. D ඩ මෙහෙම කිය කීප සැරයක්ම ගල් කැට අහුරලා පුරුදු වෙන්න ඕනේ. very good. දැන් පුතාලට D අකුර හොඳට පුළුවන්. ඊළඟට කරන්න තියෙන්නේ රේන්බෝ රයිටින් ලියන්න. පුතාලා දන්නවා පුතාලා ළඟ තියෙන ලොකුවට ලියාගත් අකුර උඩ පාටින් ලියලා පුරුදු වෙන්න පුළුවන්. ඒ වගේම පුතාලගේ රූල් නැති පොතේ එක පිටුවක් අරන් එක පිටුවක් පිරෙන්න පාට වලින් ලොකු D එකක් කැපිටල් D එකක් ලියනවා. ඊළඟට ඒක උඩම පුතාලා ළඟ තියෙන හැම පාටකින්ම නැවත ලියනවා. ඔන්න ඔය විදිහට ලියලා කැපිටල් D තව ටිකක් පුරුදු වෙනවා. ඊළඟට සිම්පල් D අකුරත් ඔය විදිහටම අනිත් පිටුවේ අලුත් පිටුවක ලොකුවට ලියනවා. එහෙම ලියලා එක පාට කෑල්ලකින් ලිව්වනම් පාට පෙට්ටියේ තියෙන අනිත් පාට වලිනොත් ඒක උඩම නැවත ලියලා පුරුදු වෙන්න ඕන. ඊළඟට පුතාලා ළඟ තියෙන ලොකුවට ලිව්ව අකුරක් උඩ තරු අලවන්න තමයි යන්නේ. පුතාලා ළඟ තියෙන තරු අරගෙන මේ තරු අකුර ලියන නිවැරදි ආකාරයට අලවන්න ඕනේ. එහෙම අලවද්දී පුතාලට තරු මදි වුණොත් හරි තරු කාඩ් එකක් නැත්තම් හරි පුතාලට මම වෙනත් ක්‍රමයකුත් කියලා දීලා තියෙන්නේ. පාට කොළ වලින් රවුම් කපා ගන්න පුළුවන්. මේ රවුම් කපා ගනිද්දී පංචර් එකකින් කපා ගත්තා නම් හරිම ලේසි. පුතාලා දන්නවා මේ තරු අලවද්දී අකුර ලියන නිවැරදි ක්‍රමයට තමයි අපි තරු අලවන්නේ. අලවලා ඉවර වුණාට පස්සේ ඊළඟට කරන්න තියෙන වැඩේ තමයි පුතාලා ළඟ තියෙන අකුරු print කරපු පොත ගන්න එක. ඔය පොත අරගෙන ඔය පොතේ අකුරු print කරලා තියෙනවා. අන්න ඒ අකුරු උඩ නිවැරදිව අකුර ලියන්න පුරුදු වෙන්න ඕනේ. එක අකුරක් උඩ 3 සැරයක්වත් ලියන්න ඕනේ. ඔහොම ලියලා අකුර ලියන්න පුරුදු වෙන්න. පුතාලට අකුරු ලියන්න හිස් ඉඩ තියලා තියෙනවා නම් ඒ වගේත් අකුරු ලියන්න. එහෙම ලියලා ඊළඟට පුතාලගේ තනි රූල් පොත ගන්න ඕනේ. තනි රූල් පොත අරගෙන තනි රූල් පොතේ රූල් අතර අකුර නිවැරදිව ලියන්න ඕනේ. පුතාලා දැක්ක දැන් අපි කොහොමද රූල් දෙක අතර නිවැරදිව අකුර ලියන්නේ කියලා. උඩ රූලයි යට රූලයි අතර කැපිටල් D එක රූල පිරෙන්න ලියනවා. සිම්පල් D එකෙත් අර දිගට අඳින ඉර කොටස රූල් දෙක අතර ලියනවා. බඩ වගේ කොටස රූලෙන් භාගයක් එන්න තමයි ලියන්නේ.
ඒ නිවැරදි ක්‍රමයට පුතාලා D අකුර තනි රූල් පොතේ ලියන්න ඕනේ. පේලි 3ක් වෙන්න ලියන්න. රූල් 2ක් අතෑරලා ඊළඟ රූලේ ලියන්න. very good. හරිම හොඳයි. පුතාලට දැන් ඔන්න ඒ අකුරත් පුළුවන් වුණා. බලන්න පුතේ අද අපි ඇල්ෆබෙට් එකේ තියෙන 4 වෙනි අකුර ඉගෙන ගත්තා. D A B C D. ඊළඟට මේ D වල ශබ්දය ඉගෙන ගත්තා. D. මේ ශබ්දයෙන් පටන් ගන්න වචන 5කුත් ඉගෙන ගත්තා. dog, duck, door, doll, drum. පුතාලට දැන් මේ අකුරත් හොඳට පුළුවන්. ඊළඟට පුතාලා දන්නවා ඩික්ටේෂන් ලියන්න තියෙනවා කියලා. ඒ කියන්නේ අසා ලිවීම. ඔන්න තනි රූල් පොතත් අරගෙන ඩික්ටේෂන් ලියන්න ලෑස්ති වෙන්න ඕනේ. කලින් ලියපු අකුරු බලන්නේ නැතිව මතකයෙන් ලියන්න ඕනේ. Are you ready? A apple a B ball b C cat k D dog d. Very good. Very good. හරිම සතුටුයි. දැන් පුතාලා අකුරු 4ක් ඉගෙනගෙන වචන ගොඩකුත් ඉගෙනගෙන තමයි ඉන්නේ. මගේ පුතාලා හරිම දක්ෂයි. දැන් ඉතින් පුතේ පුතාලට තියෙන ස්පෝකන් කොටස කතා කරන්න පුරුදු වෙන කොටස මුල ඉඳන්ම ප්‍රැක්ටිස් කරගන්න ඕනේ. ඒක වෙනම දාලා තියෙනවා වෙනම පාඩමක් විදියට. ඒක බලලා හොඳට ප්‍රැක්ටිස් කරගන්න. එහෙනම් අපි ඊළඟ විනෝදජනක පාඩමෙන් හමු වෙමු. පුතාලා අමතක කරන්නේ නැතුව මේ channel එක subscribe කරලා බෙල් ලකුණත් ඔබන්න ඕනේ. එහෙම කළාම ඊළඟ පාඩම මම දාපු ගමන්ම පුතාලා දන්නවා ඔන්න අලුත් පාඩමක් ඇවිල්ලා කියලා. එහෙනම් ගිහිල්ලා එන්නම්. හැමෝටම ආදරේ.